අයිබෝවන් අපි තුන්වෙනි දවසේ ආරම්භ කරේ ලස්සන සුන්දර නුවරඑළියෙන්. පිට රටක ඉන්නා වගේ අත්දැකීමක් ගන්න පුළුවන් මේ ස්ථානය තමයි ලිටල් ඉංග්ලන්ඩ් කොටේජ් නුවරඑළිය. බලන්න කොච්චර ලස්සන සුන්දර වටපිටාවක් පරිසරයක්ද තියෙන්නේ කියලා. අපි දෙන්නට හපුතලේදී හම්බුණා වගේම ලස්සන මාර පිළිවෙලකට හදපු මේ තේ වතු යාය මැදින් තමයි අපි ලිටල් ඉංග්ලන්ඩ් කොටේජ් වලට ආවේ. එතන මාරම ලස්සනයි, මාරම පිළිවෙලයි. සුපිරි පුරවරයකට ආවා වගේ තමයි අපිට දැනුනේ. අපි දෙන්න එංගලන්ත ගිහිල්ලා නැහැ. හැබැයි එංගලන්තයට වසන්තය ආවා වගේ මාරම ලස්සන, හැම තැනම මල් පිපුණු, හැම තැනම කොළ පාටින් දිලිසෙන පට්ටම වටපිටාවක් තමයි මේ ලිටල් ඉංග්ලන්ඩ් වල තියෙන්නේ. කඳුයාය සලිතවි ඔය වාගේ සීතලෙන් නලියා විකිති කැවි අපි දෙන්න අවස්ථා කීපයක්ම නුවරඑළිය ආවා. අපි මේක බලලා කතා කරලා අතේ සල්ලි නැති නිසා ආයෙත් හැරිලා ගියපු අවස්ථා එමඩ තියෙනවා. හැබැයි මේ පාර හැම වෙන්න දුන්නේ නැහැ. අපි කොහොම හරි මේකට එනවා කියලා හිතාගෙනම තමයි මේකට ආවේ. අපි එන්න කලින් මෙයාලට කෝල් කරලා අපි බුකින් එකක් දාන්න ඕන. එතකොට තමයි අපිට වෙනම ලන්ච් එක ගන්න මෙතන arrange කරලා තියෙන්නේ. මේ තියෙන්නේ අපි දෙන්නගේ සීට් එක. එයාලා හරිම ලස්සනට පිළිවෙලට මේක arrange කරලා තිබුණා. බලන්නකෝ මෙතනින් පස්සේ ඔයාලට මොනවද අපි කරන්න කියලා. එයාලගේ මෙනු කාඩ් එක බලලා අපිට ඕන දෙයක් ඕඩර් කරගන්න පුළුවන්. අපි ඕඩර් කරේ සිංගප්පූරු නූඩ්ල්ස් එකයි and tomato sandwich එකයි sweet corn soup එකයි. ඉතින් අපිට ඒක හරි ලස්සනට පිළිගන්නවා. ඇත්තටම මේ කෑම ගොඩක් රසයි. හරි අමුතු රසවල්. සිංගප්පූරු නූඩ්ල්ස් එක ඇත්තටම ටිකක් අමුතුයි. ඒ වුණාට හරි රසයි, කන්න පුළුවන්. බඩ පැලෙනකන් වුණත් කන්න පුළුවන්. ඉතින් අපි ඒක කාලා ආයෙත් ඇම්බිලි පිටින්